ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඔන්න අද මම නත්තල් මේසෙට අවුරුදු මේසෙට හදාගන්න පුළුවන් රස කැවිල්ලක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා ලේසියෙන්ම අල ටොපි හදාගන්න විදිහ. ඇත්තටම මේක හරිම ලේසි. ගොඩක් දේවල් ඕනිත් නැහැ. ගෙදර තියෙන ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක් තමයි අවශ්‍ය වෙන්නේ. හරිම පහසුවෙන් මේක හදාගන්නත් පුළුවන්. ඉතින් ළඟම උදා වෙන අතරටයි 2026 අලුත් අවුරුද්දේ කෑම මේසෙටයි අපි මේක හදාගමු. අපි යමු එහෙනම් වීඩියෝ එකට. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට බෙල් බටන් එක ඔබලා මාව subscribe කරගෙන යන්න. මෙතන මම ටිකක් බෙරි වෙනකන් තම්බගත්ත අල ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඔයා කැමති විදිහට මේක පොඩි කරගන්න. හැබැයි කෑලි තියාගන්න එපා. මම බ්ලෙන්ඩර් එකට දාලා පොඩි කරගත්තා. දැන් ලිපේ තියාගන්න පුළුවන් මේ විදිහට මම භාජනයකට දාගන්නවා. අල ටික පොඩි කරගන්න වෙනම උපකරණයක් තියෙනවා නම් ඔයාලා ඒකෙන් පොඩි කරගන්න. ඊළඟට මම සීනි ග්‍රෑම් 600ක් අරගෙන ඒක බ්ලෙන්ඩ් කරලා මේ මිශ්‍රණයට දාගන්නවා. ඔයාට බ්ලෙන්ඩර් එකක් නැත්නම් ගොඩාක්ම සියුම් සීනි එක අරගන්න. මොකද අපි මේ මිශ්‍රණයට වතුර පාවිච්චි නොකරන නිසා ලොකු සීනිකට අහු වුණොත් එහෙම දිය වෙන්න ගොඩක් ප්‍රමාද වෙනවා. දැන් අපි සීනි ටිකයි අල ටිකයි හොඳින් කලවම් කරගමු. දැන් ඔයාලට පේනවා ඇති මේ අල ටිකයි සීනි ටිකයි කලවම් කරනකොට මේකට දිය උනන ගතියක් තියෙනවා. ගොඩක් අය මේ අල ටොපි හදනකොට ෆ්‍රෙෂ් මිල්ක් වගේ එකතු කරනවා. එතකොට වෙන්නේ මේක ටිකක් හදන්න වෙලාවත් යනවා, දිය ගතියත් වැඩි වෙනවා. මේ බලන්නකෝ අපි දියර වර්ග පාවිච්චි නොකරත් අපේ මිශ්‍රණය දැන් දියර ගතියක් ඇවිල්ලා තියෙනවා. කුඩු කරගත්ත එනසාල් 4කුත් එකතු කරනවා. අර නැත්නම් වැන්ලා තේ හැඳි එකක් එකතු කරන්න. ඊළඟට මම මේකට එකතු කරනවා කිරිපිටි මේස හැඳි දෙකක්. ඇත්තටම මේකට කිරිපිටි අවශ්‍යමත් නැහැ. හොඳ රසයක් එන්න ඕන නිසා ඔයාලා ළඟ තියෙනවා නම් එකතු කරන්න. මේ කිසිම දෙයක් නොදා ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකෙන් හැදුවත් මේක හරිම රසයි. දැන් මේ සියල්ල දාලා හොඳින් කලවම් කරන්න. ඔයාලා අල තම්බනකොට ලුණු දැම්මේ නැත්නම් ලුණු තෙහෙඳි කාලක් එකතු කරන්න. ලුණු දැම්මට පස්සේ හොඳින් කලවම් කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපි මේ ට්‍රේ එක හදාගන්න තමයි යන්නේ. ට්‍රේ එකේ තෙල් හරි බටර් හරි ගාලා හැඳි වලත් ගාගන්න. අපි දැන් මිශ්‍රණය ලිපෙන් තියාගමු. ලිපේ තියලා හොඳින් හැඳි ගන්න. ඒ වගේම තමයි ලිපේ ගින්දර ගැන සැලකිලිමත් වෙන්න. ලිපේ ගින්දර අඩුත් නැති වැඩිත් නැති සාමාන්‍ය ගානට තියාගන්න. මේකත් හරියට කිරි ටොපි හදනවා වගේම තමයි. මේ දැන් ඔයාලට පෙන්වන්නේ විනාඩි 10කට පස්සේ. දැන් මිශ්‍රණය ටිකක් උකු වෙලා තියෙනවා. දැන් දිගටම හොඳින් කලවම් කරන්න. ලිපේ ගින්දර දැන් ටිකක් අඩු කරලා තියාගන්න. මම දැන් මාගරින් මේස හැඳි දෙකක් එකතු කරනවා. ඔයාලට බටර් උනත් ගන්න පුළුවන්. ඇත්තට මේක අවශ්‍ය නැහැ. ඒ උනට හයි වෙන්නේ නැතුව මේක හදාගන්න පුළුවන්. මේ විනාඩි 20කට පස්සේ ඔයාලට පේනවා ඇති මිශ්‍රණයේ දිය ගතිය හොඳටම අඩු වෙලා ඒ වගේම භාජනයේ වටේත් ඇවිල්ලා තියෙනවා. අපේ පදම හරියන්න නම් මේ භාජනයේ වටේ තියෙන ටිකත් හොඳින් වේලිලා මිශ්‍රණය එක ගුලියකට එන්න ඕනේ. මේ විනාඩි 30කට පස්සේ ඔයාලට පේනවා ඇති වටේ තියෙන ටිකත් හොඳටම වේලිලා අපේ මිශ්‍රණයත් එක ගුලියකට ඇවිදilla තියෙන්නේ. දැන් ලිප වහලා අපේ මිශ්‍රණය හදාගත තැටියට ඉක්මනින් දාගමු. මිශ්‍රණය දාගන්නකොට ටිකක් හයිය තියෙන හැන්දක් පාවිච්චි කරන්න. මම ඉතින් ලී හැන්දක් මේකට පාවිච්චි කළා. මිශ්‍රණය එකපාරට කඩා වැටෙන්නේ නැහැ. මෙන්න මේක තමයි හරිම පදම. හැන්දෙන් උස්සනකොට එකපාරටම පහලට කඩාගෙන වැටෙනවා නම් තාම දිය ගතිය තියෙනවා. කිරි ටොපි හදනවා වගේ ලිපේදිම ඔයා එක චෙක් කරලා බලන්න. දැන් හොඳින් මට්ටම් කරගන්න. මම ඩෝ ස්ක්‍රේප් එකක් පාවිච්චි කළා. ඔයාට මෙහෙම නැත්නම් කෙසෙල් කොලයක් තවලා අරගෙන ඒ විදිහින් ගන්න. බය වෙන්න එපා. මේ පදමට ආවම අල ටොපි කොහොමත්ම හයි වෙන්නේ නැහැ. ටික වෙලාවක් යනවා. ඒ වගේම තමයි විනාඩි 10ක් යද්දි හයි උනේ නැත්නම් ඔයාලා නැවතත් මේක අඩුවම ගින්දරේ ලිපේ තියලා විනාඩි 10ක් විතර පෙරලා රත් කරගන්න. මිශ්‍රණය මට්ටම් කරලා විනාඩි 5කින් නිවුනට පස්සේ තමයි මේ මම දැන් කෑලි වෙන් කරන්නේ නැතුව කපා ගන්නවා. මම ඔයාලට පෙන්වන්න ඕනි නිසා ටිකක් ලොකු කෑලි වලට කපා ගන්නෙ. මම කපන කෑල්ලක් කෑලි 3කට විතර ඔයාලට කපා ගන්න පුළුවන්. මම ගත්ත ප්‍රමාණයෙන් ඔයාලට කෑලි 50ක් කපා ගන්නත් පුළුවන්. පැණි රස කනකොට ගොඩක් අඩුවෙන් කන්න. මොකද සීනි ශරීරයට අහිතකර නිසා අඩුවෙන්ම කන්න. මේ පැය භාගයකට පස්සේ අපි දැන් කෑලි ටික වෙන් කරගමු.
ඔන්න දැන් හොඳින් හයි වෙලා තියෙන්නේ. ඒත් හැබැයි ගල් වෙලා නැහැ. අපිට මේක ලේසියෙන්ම කෑලි වෙන් කරගන්න පුළුවන්. මේ බලන්න. ඔන්න ඉතින් අඩුවම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඒ වගේම අඩු වියදමකින් ඊළඟ එන නත්තල් මේසෙට අවුරුදු මේසෙට රසම රස අල ටොපි එකක් අපිට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලලා හොඳ නරක මටත් කියන්න. ඉතින් මාව subscribe කරලා like කරලා comment එකකුත් දාලා යාළුවෝ අතරත් share කරන්න. අපි එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම ලබන්නා වූ නත්තල සුබම සුබ නත්තලක් වේවා. ඒ වගේම 2026 නව වසරත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.